මොකද්ද මේ කරගත්තේ මෞලවිතුමා? අම්හර් හකිම්ඩීන් ගෞරව මෞලවිතුමනි, මොකද්ද මේ කරගත්තු වැඩේ? අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. මේ කතා කරන්නේ අපේ ගෞරවනීය අම්හර් හකිම්ඩීන් මෞලවිතුමාටයි. ගරු මෞලවිතුමනි, පසුගිය ඉරිදා වෙනකන්, ඒ කියන්නේ ගිය ඉරිදා වෙනකන් ඔබ මේ රටේ ඉතාමත් වැදගත්, කීර්තිමත්, සියලු දෙනාගේම ගෞරවයට පාත්‍ර වෙච්ච මෞලවි කෙනෙක් වශයෙන් කටයුතු කරා. ඔබට ඒ ගෞරවය ලැබුණා. ඒක කිසිම සැකයක් නැහැ. මොකද ඔබ සිංහල භාෂාවෙන්, විශේෂයෙන්ම සිංහල භාෂාව ඉතාම චතුර ලෙස කතා කරලා ඉස්ලාම් ආගම, ඒ වගේම මුස්ලිම් සමාජය ගැන අන් සමාජයට, අනෙකුත් සමාජයට ඉතාමත් ලස්සනට පැහැදිලි කරලා කියන්න පුළුවන් හැකියාවක් තිබුණු මෞලවි කෙනෙක්. ඒ වගේ දක්ෂතාවයක්, ඒ වගේ ගෞරවයක්, ඒ වගේ වැදගත්කමක් තිබුණු ඔබට පසුගිය ඉරිදා ඔබ කරගත්තු අර මෝඩ වැඩ හින්දා, මම මේ වචනේ පාවිච්චි කරාට සමා වෙන්න ගරු මෞලවිතුමනි, ඔබ කරගත්තු අර මෝඩ වැඩ හින්දා ඔබට තිබුණේ සියලුම ගෞරවය, කීර්තිය, වැදගත්කම ඔක්කොම කන පිට හැරුණා. මම කියන්න ඕනේ නෑ. දැනටමත් ඔබ සමාජ මාධ්‍යවල දැකලා ඇති ඔබට එල්ලවන එම දැඩි ප්‍රහාරය. ඔබ මේ මොකද්ද මේ ගෞරව මෞලවිතුමා කරපු වැඩේ? මුලින්ම එදා එම ඊමානියා මද්‍රසාවේ උපාධි ප්‍රදානෝත්සවයේදී, එම උත්සවයට, එහෙම නැත්නම් ග්‍රැජුවේෂන් එකට ඔගොල්ලන්ගේ අරාබි භාෂාවෙන් කියනවා නම් තාසීල් උත්සවයට කිසිම දේශපාලනඥයෙක්ම සහභාගී කරගන්නේ නැහැ. ඒක ඔබ හොඳට දන්නවා. අපි අහලා නැහැ කිසිම මද්‍රසාවක ඒ වගේ දෙයක් කරනවා කියලා. ඒක පැත්තක තියන්නකෝ. රජයේ විශ්වවිද්‍යාලවල පවා උපාධි ප්‍රදානෝත්සවයක්, එහෙම නැත්නම් ග්‍රැජුවේෂන් එකකට කිසිදු පොලිටිෂියන් කෙනෙක්ව සහභාගී කරගන්නේ නැහැ. ඒ වගේම තමයි පෞද්ගලික විශ්වවිද්‍යාලවල. අද පෞද්ගලික විශ්වවිද්‍යාල ගොඩාක් අපි දකිනවා ග්‍රැජුවේෂන් කරනවා, කවදක්වත් දේශපාලනඥයෝ පොලිටිෂියන්ලා ගාව ගන්නේ නැහැ. අපි දන්නේ නැහැ ඇයි ඔබතුමා එදා මේ වැඩේ කරේ. ඒක එදා ඔබතුමා කරපු පළවෙනි වැරද්ද. දේශපාලනඥයන්ව එදා එම උත්සවයට, එම උතුම් සභාවට ගෙන්නගත්තු එක. දෙවෙනි එක, ඊට වඩා බරපතල දෙයක් තමයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව එදා ගෙන්නගත්තු එක. ඇයි? අපි කියන්නේ නැහැ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඔහු හොරකම් කරා, රටේ සල්ලි ගසා කෑවා, දූෂණය කරා, අරක කරා, මේක වංචා කරා කියලා කියන්නේ නැහැ. ඇයි? ඒක උසාවියෙන් ඔප්පු වෙනකන් ඔහු නිර්දෝෂී. ඒ නිසා අපි මේ ආණ්ඩුව ඒකට ගන්නා ක්‍රියාමාර්ගය දිහා අපි බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඒක කියන්නේ නැහැ. නමුත් ඊට වඩා බරපතල දෙයක් තියෙනවා. ඒක තමයි එකක් තාජුදීන්ගේ ඝාතනය. ඒක නාමල් රාජපක්ෂද යෝෂිත රාජපක්ෂද අපි දන්නේ නැහැ. නමුත් රාජපක්ෂ පවුල කරේ. ඒක හැම කෙනෙක්ම දන්න දෙයක්. ඊට වඩා බරපතල දේ තමයි අර කොවිඩ් කාලේදී මුස්ලිම් ජනාසා බලහත්කාරයෙන් ආදාහනය කරපු එම පවුල. ඔහුගේ බාප්පා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මේ රටේ ජාතිවාදී ජනාධිපතිවරයා. ඔහු ඒ ගත්තු එම ජාතිවාදී ක්‍රියාදාමය නිසා මේ රටේ මුස්ලිම් ජනතාව මොන තරම් පීඩාවට පත් වුණාද, මොන තරම් ප්‍රශ්නවට ලක් වුණාද. පාස්කු ප්‍රහාරයෙන් පටන් ගත්තරම් ඒක ඉවර වුණේ කොවිඩ් එකෙන්. ඒක ඉවර වුණේ අපේ ජනාසා බලහත්කාරයෙන් පුච්චල දාපු එකෙන්. අර දවස් 20 අර දරුවා, කුඩා දරුවා, ඒ දරුවා පුච්චල දැම්මනේ, ආදාහනය කරන්නේ. ඉතින් ඒ වගේ එතකොට නාමල් රාජපක්ෂගේ බාප්පා එදා ජනාධිපති, නාමල් රාජපක්ෂගේ තාත්තා එදා අගමැති, නාමල් රාජපක්ෂ එදා කැබිනට් එකේ ප්‍රබල ඇමති. එතකොට ඒ වගේ පුද්ගලයෙක් එදා ඒ ආදාහනයට ඍජුවම වගකිය යුතු කට්ටියක් හැටියට නාමල් රාජපක්ෂත් ඒකට ඍජුවම වග කියන්නට ඕන. ඒ වගේ පුද්ගලයෙක්ව මේ වගේ උත්සවයක
මේ වගේ උතුම් වූ සභාවකට උත්සවයකට ගෙනල්ලා කිසිම දේශපාලනඥයෙක්ව සම්බන්ධ නොකළ යුතු උත්සවයකට එවගේ පුද්ගලයෙක්ව ගෙනල්ලා එදා වේදිකාවේ තබා ගැනීම ඔබ කරපු ඉතාමත්ම බරපතල වරදක්. ඒක ඔබට කවදක්වත් ඔබට ඒක සාධාරණීකරණය කරන්න බෑ මේ හේතු නිසා තමයි අපි ගෙනාවේ කියලා කියන්න බෑ. හරි? අනිත් එක තමයි වුන් ඒ සම්බන්ධයෙන් ඒ කරපු අපරාධය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ හෝ නාමල් රාජපක්ෂ හෝ අද වෙනකන් ජාතියෙන් විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගෙන් සමාව ගත්තේ නැහැ, කනගාටුව ප්‍රකාශ කරේ නැහැ. ඒක අපි සියලු දෙනාම හොඳින් දන්න දෙයක්. එහෙම තියෙද්දි මේ නාමල් රාජපක්ෂව එදා ඔබ ගෙනාවා. ඒකත් එක්ක බලන්න එදා ඔබ එදා වේදිකාවේ කාටවත් කතාවක් දුන්නේ නැහැ. ඒක හොඳයි. නැත්නම් ඒක දේශපාලන වේදිකාවක් වෙනවා. ඒ රැස්වීම ඉවර වෙලා එළියට ඇවිල්ලා නාමල් රාජපක්ෂ මාධ්‍යයට කතා කරා. ඒ කතා කරනකොටවත් ඔව් අද එදා කරපු අර වැඩේ ගැන එම බලාත්කාර ආදාහනය ගැන නිකං හරි එක කනගාටුවක් අපි කනගාටුව ප්‍රකාශ කරනවා. එරට මුස්ලිම් ජනතාවට අපේ අතින් වෙච්ච වැරද්දක් අපි ඒකට සමාව ඉල්ලනවා කියලා නිකං හරි කියලා තිබ්බනම් අන්න ඔබ ගෙනාපු එකට සාධාරණීකරණය කරන්න පුළුවන්. නමුත් ඔහු ඒකත් කරේ නෑ. එතනදීත් ඔහු කරේ ඔහුගේ සුපුරුදු දේශපාලන කතාවක් කරා. දැන් බලන්න ඔබට මොන තරම් මේ සමාජයෙන් මුස්ලිම් සමාජයෙන් පමණක් නෙවෙයි අනිකුත් සමාජවල කට්ටිය ඔබට මොන තරම් ඔබ දැඩි ලෙස විවේචනය කරනවාද කියලා බලන්න. අද උදේ මම දැක්කා Facebook එකේ අර එක්තරා කාන්තාවක් එම කාන්තාව හැමදාම Facebook එකේ ඇවිල්ලා අමුතිත්ත කුණුහරුප වලින් තමයි බනින්නේ මහා සංඝරත්නයට, එදා අධිකරණ ඇමතුමාට, නීතිපතිතුමාට. ඒ වගේ බනින එම කාන්තාව අද උදේ ඔබටත් ඒ වගේම ආමන්ත්‍රණය කරලා තිබ්බා එම ඇයගේ භාෂාවෙන්. ඇයි මොනතරම් ගෞරවයට පාත්‍ර වෙලා හිටිය කෙනෙක්ද ඔබ? එනිසා මේ වගේ දෙයක් කරනකොට එකපාරට 10 පාරක් කල්පනා කරලා ඔබ තීන්දුව ගන්න තිබුණා. කරන දෙයක් නෑ, ඒක සිද්ධ වුණා. දැන් ඔබ ඒ සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාවට විශේෂයෙන්ම ඔබ ඒ කරුණු පැහැදිලි කරලා දීලා කනගාටුව ප්‍රකාශ කරලා සමාව ඉල්ලන්න. මොකද මේ වගේ කට්ටිය ගෙනල්ලා වේදිකාවට ගෙනාපු එකට ඔබ කරන්න තියෙන එකම දේ ඒක තමයි. එනිසා ඒක කරන්න ඔබ එදා කරලා තියෙන්න ඕන. එම උත්සවයට දේශපාලනඥයෝ නෙමෙයි ගෙනල්ලා තියෙන්න ඕන. මේ රටේ ඉන්න සීනියර් මෞලවීස්ලා, ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ උලමාවරුන්, සීනියර් උලමාවරුන්ව ගෙනල්ලා එදා උත්සවය කරලා තිබ්බනම් රසිදි මුෆ්ති ACJ එකේ ප්‍රෙසිඩන්ට් එක්ක සීනියර් උලමාවරු හිටියනම් ඉතාමත්ම ලස්සනට තියෙන්න තිබුණා ඒක. නමුත් ඔබලා ඒක වරද්දාගත්තා. දැන් ඒකට මුස්ලිම් ජනතාවගෙන් ඒකට කනගාටු ප්‍රකාශ කරලා කරපු අර වැඩේට සමාව ඉල්ලන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මොනාරි වරද්දක් ඔබට හිත රිදෙන්න මොනාරි කියලා තිබුණා නම් සමාව වෙන්න. මොකද ඔබ පූජකවරයෙක්, ඔබ මෞලවිවරයෙක්, උලමාවරයෙක්. ඒ නිසා අපි යමක් වැරදියට කියලා තිබ්බනම් සමාව වෙන්න. බොහොම ස්තුතියි. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.